බුදු වී තිලොවට සුපුන් සාඳක් සේ දෙසමින් දම් කාන්ද මිනිකිරණක් සේ බිහිකොට සංගගන තරුගගනක් සේ නමදිමි බැතියෙන් බුදුන් වහන්සේ නිවනට යන්නට හිරු එලියක් සේ සතර ආපායට දොර අගුලක් සේ ඇසු ඇසු සවනට මිබිඳුවක් සේ නමදිමි දම් ගංග මල් අහුරක් සේ නිලාම්බර දිලෙනා තරු පොකුරක් සේ නිම්නැති යහගුණ නිල් ගංගුලක් සේ බවුන් වඩන හිත සුදු පියුමක් සේ නමදිමි සංගගන මල්යායක් සේ සදහම් රසයට දෙසාවන යනවා බණ ඇසුමෙන් කවුරුත් සැනසෙනවා ලොවුතුරු බුදු බණ සුවගෙන දෙනවා අද දින කවි දෙසුමට සැරසෙනවා අද දින කවි දෙසුමට සැරසෙනවා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස න අන්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බතානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්මාති තුං සීත මනවින් සංවර කරලා ගෙන එන කවිපද දම් රස පොවලා සෑම දෙන මනවින් සවනින් අසලා නිවනු මැනවි මාතු නිවනින් නිවිලා නිවනු මැනවි මාතු නිවනින් නිවිලා. වාසනාවන්ත කාරුණික සදහැවත් පින්තුනි, අද දින කාව්‍යමය ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ කැලණිතිස්ස රජු දවස සිදු වූ කතා පුවතක් පිළිබඳවයි. බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ කතා අතරට ගැනෙන කර්මසේ කර්මඵලය විශ්වාසය තහවුරු කරවන මේ කතා පුවත කවියට නැගෙන්නේ මෙන්න මේ විදිහටයි. තුන් සිත පහදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න. පැරණි උවත් දහම් රසින් නේ අඩුවක් වන්නේ පැමිණිහෙයින් මිතුවක් කල් නෑ ඉවතට ලන්නේ බැතිනිහිතින් හැම දෙනාට ඒ ගැන පවසන්නේ කැලණිතිස්ස රජු දවසට මම ඔබ හා යන්නේ කරවති රටම දස රාජදම් සිතටගෙන සැනසෙති සියලු දෙන රාජබාල හැඳිනගෙන විමසති සතර ආගතිය ගැන කරුණු දැන තුටු වෙති නොයෙක් ආයුරින් රට සියලු දෙන
මැතිය කිසිම කරුණක් සිත රිදවන්න සැනසිය යුතුය රටවැසියන් තුටු වෙන්න පැහැදිය යුතුය දෙව් බමුණුත් නිතියෙන්න සැසඳිය නොහැක මේ දින ගුණ දන්වන්න ඉහත කී පරිදි කැලණි තිස්ස රජු තම දේවිය සමග ඉතාමත් සතුටින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කැලණි රාජධානිය මූලික කොටගෙන පවත්වාගෙන යන අතරතුර කැලණි තිස්ස විහාරයේ තෙරුන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලැබූ උත්තිය කුමරුට රාජ්‍ය පාලනය කරන්නට යුව රජ තනතුර එදා ලබා දෙනු ලබනවා. උදේ හවස වෙහෙරට ඔහු නිතරම යනවා පදේ පදේ සදහම් රසයට කන් දෙනවා ගතේ ගත කුරුත් මනමින් හඳුනන් එනවා අපේ රටේ අතීතයෙන් පැහැදිලි වෙනවා පසින්දයි නිරතුරුවම ඔහු සැබෑ යුක්තිය තිබුණා යුව රජවන්නත් හිතේ භක්තිය බුදු දහමට තිබුණා නිති හිතේ භක්තිය දන්නවාද ඔබ ඔහුගේ නමයි උත්තිය උත්තිය නම් යුව රජු පාලනයට ආවා කැලණි තිස්ස රජු දැකුමට සිත පැවසුවා ඒ හින්දම නිතරම රජ ගෙදරට ආවා ඒ අතරේ මෙවන් දෙයක් එහි සිදු වූවා තරුණ හිතට මෙවැනි දෑ ගලාන එන්නේ කරුණ කියන්නට මම නම් නෑ පැකිලෙන්නේ කැලණි තිස්ස රජුගේ බිරිඳ රූමත් වන්නේ යුව රජුගේ නෙත එදෙසට ගිලිහි යන්නේ රජහිත පවා ගැහැණිය ළඟ දනින් වැටේ අනියම් බැඳුම් බැඳුමට තැත් කරන හැටි ඇයගේ සොඳුරු බව රජුගේ
නෙතේ ගැටි බලමුද සුපෙම් දැහැනක ඔහු වෙලේන හැටි. පින්නතුනි, යුව රජ තනතුර ලැබුණු පසු උත්තිය කුමරු කැලණිතිස්ස රජතුමාගේ මාලිගාවට නිතරම පිවිසෙන්න පටන් ගත්තා. කැලණිතිස්ස රජුගේ අගබිසව වෙත යුව රජුගේ නෙත ඇදී ගියේ හීසරයක වේගයෙන්. රජවරු පවා අන්දවන ප්‍රේමයේ මායාවෙන් වෙලි. යුව රජු ඉන්පසු මොනවද කරන්න කියලා අපි ඉදිරියටත් සොයා බලමු. ආනියම් පෙමකි යුව රජු හා ගෙන යන්නේ වෙනයම් කෙනෙක් වෙත නොමැතිය දන්වන්නේ. එනමුත් නොබෝ කලකින් එය එළිවෙන්නේ. උත්තිය කුමරු හට දැන් මොනවද වන්නේ. දිගු කල් වැරදි සංගවන්නට නොහැක ලොවේ ලබනට නොහැකි විය දිගු කල් සෙනෙහසුවේ. රජ යන තෙක්ම සිදුවන දෙය දුරට දිවේ. කැලණිතිස්ස රජු හට විෂමදුව පෙවේ. සැඩවී එවිට මහරජුවේ වරද නිසා ඔහු යන මගත් ඉන් පසු කඩිනමින් වසා සැමගෙන් ඔහුගේ තොරතුරු ඉන් පසුව වසා අනයක් ලැබුණි ඔහු නැසුමට හිසම ගසා. පින්නතුනි, උත්තිය යුව රජු තම වරද එළි වූ පසු රාජවාසලින් පලා ගොස් අප්‍රසිද්ධව කාලය ගෙවා දමන්නට වුණා. අප්‍රසිද්ධව කාලය ගෙවා දමනු ලැබුවත් වරදින් මිදී යන්නට නොහැකිව රජදේවිය සමග රහසේ ප්‍රේම සම්බන්ධතාවයක පැටලෙන්නට රජු කල්පනා කර සිටිනවා. ඔහු කාටත් රහසින් දේවිය සමග ගනුදෙනු කරන්නට වුණා. ඒ ඔහුගේ හිතින්මයි. නොහැකිය ඇයව අමතක කර සිටින්නට ඕනේ යලිත් නැවිදින් ඇය දකින්නට පෙරපින් තිබිය යුතුමය පෙම් කරන්නට
යන්නේ කොහොමද මම ඇය බලන්නට රජුගේ නෙතට ගැටුනොත් මරණයද හිමි ඇය නැති ලොවක ඉන්නට නම් නොදන්නෙමි කෙලෙසක නමුත් යලි පෙම් සුව විඳින්නෙමි ඇය හමුවන්න විදිහක් දැන් සොයන්නෙමි වැඩුනෙමි වේර ඇසුරේ මම සෑම දින පසුවෙමි සංඝ රත්නයේ ගුණ හැඳිනගෙන එනමුත් මේවන් කරුණක් ඇත හිතට එන යවනෙමි සිවුරු පොරවා මිනිසෙකුට යන රාජදේවියගේ ප්‍රේමයෙන් මුසපත් වූ උත්තිය කුමරු වහාම ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට සිවුරක් පොරවා රජමාලිගාවේ දාණයට යවන්නේ හසුන්පතක් සමගයි. හසුන්පත දේවියට දෙන්න යයි පවසා රාජමාලිගයට යවනු ලැබුවත් සිදුවන්නේ මෙන්න මේ වගේ දෙයක්. හසුන්පත දේවියට දෙන්න යයි පවසමින් සිවුරක්ද ඔහු ගතට දමනවා හිමිවරුන් දානයට වඩින මොහොතේ මගට පැමිණෙමින් රජගෙයට ඇදෙනවා පැමිණෙමින් රජගෙයට ඇදෙනවා හිමිවරුන් අතර හිඳ රජුගේ දේවි වෙත හසුන්පත විසි කරනු ලබනවා මෙය දුටුව තිස්ස රජු කෝපයට පත් වෙලා ඒ හසුන දිග හරිනු ලබනවා ඒ හසුන දිග හරිනු ලබනවා බැලුවිට තිගැසසෙයි මහරාජ එමලිපිය යන්නට බැලුවිට තිගැසෙයි මහරාජ එමලිපිය ගන්නට ඕනිමයි මේකට නම් පාලිය රජගෙයි ඇවිත් දන් වළඳා කළ හදිය කැලණි තිස්ස සහිමිටයි දැන් මැසිවිලිය රාජ අනමෙලෙසයින් පසුවට
යොදවන්නේ කැලණි තිස්ස හිමි ළඟටම පැමිණෙන්නේ සිදු වූ පුවත මේ රජු දැන් නොම දන්නේ තිස්ස හිමිට මරණය අනුදන්වන්නේ නොකල වරදට තිස්ස හිමි සඳ මරණයට යොමු කරනවා සකල මිහිකත කම්පිතව දැන් සිදුවෙනා දෙය බලනවා පතල කරුණා දයාවෙන් හිමි දඬුවමට ඉඩ හරිනවා දුන්නු දඬුවම පැරණි පොත්වල මෙලෙස විස්තර කරනවා මෙලෙස විස්තර කරනවා මහගින්නක් මැදින් රත් වී පැහෙන තෙල් ඇති භාජනේ තබා පුච්චා මරන්නටමයි රජුගේ රජ අන පිට වුනේ අනේ කිසිවක් නොදත් හිමි සඳ දඬුවමට දැන් සැරසුනේ කොහොම ඉවසා සිටින්නද දැන් වෙන විපත මෙහි මිනිසුනේ වෙන විපත මෙහි මිනිසුනේ එදා කැලණි තිස්ස රජුගේ රාජානින් කැලණි තිස්ස හාමුදුරුව තෙල් කටාරමකටද පුළුස්සා දමන්න තීරණය වන්නේ හිමිසඳ දේවිය සමග පෙමින් බැඳී ඇති බව හිතාගෙන උත්තිය කුමරුගේ පෙම් හසුනගෙන ආ චීවරධාරියත් පසෙක වී හිඳිද්දී කැලණි තිස්ස හිමියන් මේ අයුරින් දඬුවම් ලබනවා වළඳා මගේම දානය නුඹ හැමදාම ඇයි මට කියනවද කෙරුවේ ආද මෙහෙම තව දුර ඉවසා ඉන්නද මම දැන් කොහොම ගිල්වමි තෙලේ බැදුමට දැල්ලෙක් සේම හිමි සඳ රැගෙන විත් දැවෙනා තෙල් ගාව බැනුමින් තවත් හදවත රිදවා කීව වදනට කොහොම පන පොවමිද දුක නැතිව
විදසුන් වඩයි හිමි සඳ පෙර පිං ඇතිව හෝගාගෙනම තෙල් පැහෙනා හඬ දුන්නා අන ලැබෙන කං හිමි සඳ දැහැනේ උන්නා අනදුන් පසුව තෙල් බඳුනට බැසගත්තා හිමි සඳ රහත් විය පෙර පිං පල දුන්නා රහත් වී තෙල් කටාරමකට බැස්ස විට හිමි සඳ අනෙන් පින්වත නොසෙල්වේගෙන හිඳියහමින් මනනද දැවී පිච්චි නොයාමේ ලෙස හිඳින ආයුරම දුටු සඳ රාජුට අනුකම්පාව නැත්තේ ඇයිද කියලා හිතුනද ඇයිද කියලා හිතුනද කලහොත් පවක් එය වලකා ලන්න බැරි පල දෙන විටත් ගැලවී යන්නටත් බැරි තෙල් මත පැහිමේ අයුරින් යන්න මැරි කළ පව බලමි මාගෙම නුවණින්ම කුරී පෙර භවයන්ගේ තොරතුරු වෙත එළඹෙනවා සිදු දෙයක් මනවින් පැහැදිලි වෙනවා කළ පාපයම පසුපසෙන් එළවෙනවා රහතුන් වුවත් කළ පාපය පල දෙනවා පින්නතුනි මහරහත් භාවය ලැබී හිඳින මොහොතේ තමන්ගේ අතීත ආත්ම භාවයන්ට ගමන් කළ පසු එදා කැලණි තිස්ස හිමියන්ට තමා කළ අකුසල කර්මයක් නෙත අභියස මැවී පෙනෙන්නට පටන් ගන්නවා මහරහත් වුවත් විපාකයෙන් මිදී සැඟවී යන්නට නොහැකි බව උන්වහන්සේ තෙල් කටාරම තුල පිච්චී මියෙන්න පිරිනිවන් පාන්නටයි දැන් සූදානම ඒ අතර බලමු අපි පෙර අකුසලයේ කුමක්ද කියලා මෙන්න මේ විදිහට ඉපදී පෙරදී ගෝපාලුව මේ සසර එදා හිමි සඳ වුන්නේ ගාවයන් වෙත දෙනෙත විදා ගෝපලුව උපන් හින්දම පින
පවද යොදා ගත්තා මහා ගව පිරිසක් හිතින් හදා දෙවූ කිරි උණු කරනවා ඔහු කටාරමකට දාගෙන එනවා කිරි ටික ටික වෙලාවක මනාවට රත් වීගෙන ආවා මැස්සෙක් කරපු පාපෙට කොහෙන්දෝ ඉගිලීගෙන වැටුනි කිරි ඇති බඳුන වෙතටම අනේ ගුම් නද දීගෙන දුටුව විට ඒ විපත දෙනෙතින් මුදවගෙන තිරිසන් සතා ඉවත් කොට කිරි භාජනෙන් නොහු තව වරක් ඒ ගැන සිතා ආවා නැවතත් ගියපු මෙස්සා මරණයම යලි පත පතා වැටුනි කිරි බඳුනටම ඒ විට උනිද ඒ ගැන නැත නිමා දෙවැනි වර උබේර ගන්නට නොමැත ඔහු සිත සැරසුනේ උගේ වදයෙන් බේරෙන්න යයි අහෝ ඔහු හට හිත්නුනේ වැටුණු මැස්සා කෙරේ වෛරය ගොපලු දරුවා පසු උනේ ඒ විගස කිරි බඳුන ඇතුළෙම වැටි මැස්සා මියදුනේ වැටි මැස්සා මියදුනේ පින්නතුනි එදා ගොපල්ලෙකු පින්නතුනි එදා ගොපල්ලෙකු වී හිඳින භවයක කිරිබඳුනක් රත්වමින් පවතිද්දි ඒ මත වැටි මිය යන්නට ඉඩ හැරීම නිසාවෙන් මෙවන් විපතකට පත්වෙන බව දැනගත් කැලණිතිස්ස මහරහතන් වහන්සේ තමාගේ සිරුර තෙල් කටාරමේම දැවි පිලිස්සී යන්නට අදිටන් කරනු ලබනවා. ඒ නිමේෂයක මොකද වුනේ කියලා අපි බලමු. සඳහිරු පවා කම්පාවෙන් බලන වෙලේ මිහිකත සයුර ගිලුනා උනු කඳුළු දැලේ පෙති ඇකිලෙමින් පිච්චියයි සුවඳ මලේ අදිටන් කෙරූ මොහොතෙම හිමි සිරුර
දැවේ සසරේ ගමන් මග මෙතුවක් ගෙවාගෙන මනුසත් භවයේ උත්තම සුව ලබාගෙන කළ පාපයෙන් දඬුවමකුත් ලබාගෙන වැඩියා නිවන් ගමනට දුක නිවාගෙන එදා කැලණිතිස්ස හිමියන් අප සුළු කොට තකන අකුසල කර්මයක් සිදු කොටගෙන මහා විපතක මුහුණ දී පරිනිර්වාණයට වඩින ලද්දේ තෙල් කටාරමක් තුලය. එබැවින් අකුසලය සුළු කොට සිටීම සසරේ වේදනාවන්ට මුහුණ දීමට හේතු වන බව අද දින කාව්‍යමය ධර්ම දේශනාවෙන් ගෙනෙන ආදර්ශයයි. ඔබත් ජීවිතයට එකතු කරගෙන ඔබේ ජීවිතවලත් පාප කර්ම වලින් ඈත් වෙලා යහපත් ජීවන ගමනක් ගත කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උතුම් ධර්මාවබෝධය සැලසේවායි අපගේ ප්‍රාර්ථනාවයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති.